වගේම මුදල් ලේකම්තුමා, ඒ වගේම ප්‍රධාන සංවිධායකතුමා, ඒ සියලුම දෙනාගේ මොසරයි. අද දවසේදී ඔයාලගේ ගමට අපි ආවේ මේ රැස්වීම කරන්නේ අපේ අනුරාධ සටන් කරුවන්ගේ පළවෙනි රැස්වීම තිබුණේ ඌව වෙල්ලස්සේ තමයි පටන් ගත්තේ. අපි මාර්තු 8 වෙනිදා ලෝක කාන්තා දිනය වෙනුවෙන් ලස්සන වැඩසටහනක් කරනවා හදපානාගල හොටෙල් එකේදී. එදා අපට ආරාධනා කළ තිබුණේ 50 දෙනයි. හැබැයි විශාල ප්‍රමාණයක් ඌව වෙල්ලස්සේ පටන් ගත්ත මේ අනුරාධ සටන් ව්‍යාපාරය අද දවසේදී අපේ පීඩිත පන්ති වෙන නැත්නම් අන්තිම පන්තිය වෙනුවෙන් ඔයාලගේ ගමට ආවා අපි. හේතුව තමයි ලොවක් මට දකින්න නැති වුණා. දකින්න ඔයාලට ලෝකයක් හදලා දෙන්න. මේ අරුණෝදේ සටන් කරෝ කියන ව්‍යාපාරය අපි පටන් ගත්තා. මොකද මම බස්වල සින්දු කියන කොල්ලෙක්. ඒ වගේම මගෙත් එක්ක සහායට යන්නේ මේ ප්‍රදීප් මල්ලි. ඔයගොල්ලෝ ගොඩාක් අය දන්නවා. එතකොට අපි ඉන්නේ අන්තිම අඩියේ. අපි වෙනුවෙන් මේ වෙනකන් කිසිම කෙනෙක් කතා කරලා නැහැ. ඔයාලා වෙනුවෙන් මේ වෙනකන් කිසිම කෙනෙක් කතා කරලා නැහැ. හැබැයි කතා කරපු හැමෝම අපි තමයි ඔය පවතින රජේවල් ගේන මේ ගොඩාක් උපකාර කරේ. කැපවුනේ. ඒ කැපවීමේ ප්‍රතිඵලයක් නැහැ. අපි කොච්චර උදේ ඉඳලා එකම දිගට හවස් වෙනකම් එකම දිගට මැරෙන්නකම කරන්නේ. ඉන්නකම් මැරෙනකම් ඉන්න. ඔයගේ ওই සංකල්පය තමයි අපි ගෙනියන්නේ මෙතනින් ඈත් වෙන්න ඕනේ. ඒක නිසා තමයි මේ අරුණෝදේ සටන් කරුවෝ කියලා ව්‍යාපාරය හදන්නේ. මේක හදන්නේ අපේ ගම්වාසීන් එකතු වෙලා දැන් මේ වෙනකොට ලංකා පුරාම විශාල ප්‍රමාණයක් මේ අරුණෝදේ සටන් කරුවෝ වෙනුවෙන් එක්රොක් වෙලා තියෙනවා. මොකද අපි වෙනුවෙන් කතා කරන කිසිම කෙනෙක් නැහැ. අපි වෙනුවෙන් කතා කරනවායි කියලා යන අය මේ වෙනකන් අපි වෙනුවෙන් කතා කරලා නැහැ. හදිස්සියවත් අපි පාරක යනවා. අනතුරක් සිද්ධ වෙනවා. අපි වෙනුවෙන් කතා කරලා තියෙනවද? අපේ පවුලට මොකද වෙන්නේ? ඔයාලගේ පවුලට මොකද වෙන්නේ? ඔයාලට එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම එකක් මේ වෙනකන් හදලා නැහැ. අරුණෝදේ සටන් කරුවෝ වෙනුවෙන් මේ වෙනකොට ලක්ෂ ගාණක් එක්රොක් වෙලා ඉවරයි. මේ වෙනකොට. මේ අද මේ ප්‍රදීප් මහත්තයාගේ ගෙදර මේ පැත්තෙන් තියෙන පළවෙනි රැස්වීම තමයි මේක. ඔයාලා වාසනාවන්තයි. මෙහෙම නෙමෙයි වෙල්ලවයි පටන් ගත්තේ අපි. විශාල සංඛ්‍යාවකින් පටන් ගත්තේ අපි ආරාධනා කරේ මම මුලින් කිව්වා වගේ 50යි. විශාල සංඛ්‍යාවක් ආවා ඒ වෙලාවේ. දැන් අපිත් එක්ක එක්රොක් වෙලා ඉන්න විශාල ප්‍රමාණයක්. මම ඔයාලට සුහදව ආරාධනා කරනවා. ඕගලන්ට පුළුවන් අපි ඉදිරි පටන් ගන්න මේක. මේක කුස්සියෙන් පටන් ගන්න ඕන දෙයක්. මේක කුස්සියට දැනෙනවා. මනුස්සයට දැනෙනවා මේක. මේක වේදනාවක්. මේකෙ මිදෙන්න මුදවන්න ඕන නිසා තමයි මේ විදියට අද ඔයාලයි ගමට ආවේ. ඔයාලා හැමෝටම මම ප්‍රධාන ලේකම් හැටියට ආරාධනා කරනවා අපිත් එක්ක අත්වැල් කරගන්න. ඔයාලා හැමෝටම සුබ වේවා, ජය වේවා, දරුවන් සරණයි, ස්තුතියි.